ගන්න ලස්සනම ගන්නම ඉන්නේ. ඉගෙන ගන්න හිස්ටරි එක කියන්නේ. එහෙනම් මාක් ගියාට පස්සේ අපේ එකේ තමයි ලස්සනම කොළඹ දැන් මාක් ගියාට පස්සේ වැඩි වෙයි. Hi, hello family members, and welcome back to my channel. Hi guys, යමුද එහෙනම් මාත් එක්ක මගේ කාලෙකින් දැක්ක නැති යාළුවෝ ටික බලන්න එන්න. මම මාසේ කියන්නේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක්ගේ උපන්දිනේ තිබ්බ දවසක්. ඉතින් එක්කෙනෙක්ගේ බර්ත්ඩේ එක පහුවෙලා එක්කෙනෙක් බර්ත්ඩේ එක අද. ඉතින් මම උදේම ලෑස්තිලා ආවා දෙන්නම බලලා යන්න. මට ටිකක් එළියට ගියාම ෆෝන් එක උස්සගෙන එහෙම වීඩියෝ කරන්නයි ඒ වගේ කරන් හුඟක් ලැජ්ජයි. ඉතින් අද සාදර අනුග්‍රහය මගේ අක්කා. ඉතින් ඔයාලත් දන්න දෙයක් නේ ළමයි අපි ට්‍රිප් ප්ලෑන් කළාට කවදාවත් යන්නේ නැහැ කියන එක. ට්‍රිප් කෙසේ වෙතත් අපි මීට් වෙන ප්ලෑන් කළාත් ඒක වෙන්නේ නැහනේ. කටින් විතරනේ. ඉතින් කොහොම හරි මාස ගාණක් ප්ලෑන් කළා ඔන්න හද හම්බෙන්නේ නැහැ නේද කොහෙද? හොඳටම පහිනවා. මට මේ vlog එකේ පුංචි පණිවිඩයක් දෙන්න තියෙනවා ඔයාලට. විශේෂයෙන්ම ගැන ළමයින්ට. මෙතන මේ අක්කා ෆිල්ටර් එකකුත් දාගෙන රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරනකොට එයාගේ මූණ නිකන් යකෙක් වගේ. මම ඒකම කියන්නේ. කොහොම හරි එයා ඉන්න විදිහට ලයිට් වහලා එයා පේන්නේ නැහැ. දැන් අපි බස් එකෙන් බහලා මගේ යාළුවා හම්බ වෙන්න කඩේ ගාවට යන ගමන් ඉන්නේ. මම දහම්ට කිව්වේ, ඒ කියන්නේ මගේ යාළුවට කිව්වේ මම එකමාර වෙන්න කලින් කොහොම හරි එනවා කියලා. මොකද මට ක්ලාස් එකක් තිබ්බා. බට් මට මේක 10යි කාලේ ඉඳන් කෝල් කළා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔය කඩේ ගාව චූටි ඉන්නේ එක තමයි. ඊට පස්සේ අපි කට්ටියම ගියා කූල් කැෆේ එකට. ඔය තියෙන්නේ අපි තරඟ මාරු කරගන්නේ ස්වර්ණමය අවස්ථාව. බලන්නකෝ මේ පොඩි ළමයි ස්ක්‍රිප්ට් එක කියලා. ඉතින් ඒක හැමතැනම එයා ඉන්නවලු. ඒ පෙන්නන්න අපිට ඒක තමයි. එයාගේ නම මිල්හා. එයා හිල තීතිය පෙන්නන්නේ තුන් දෙනෙක්ම එයාගේ නම තියෙනවා. ඊට පස්සේ අපි කට්ටියත් එක්කම තඩි අයිස්ක්‍රීම් එකකුත් ඔඩර් කරලා ඉවර වෙලා ඒකත් කකා හොඳ කයියක් දැම්මා. අපි ඉස්කෝල දෙකක වුණාට නිතරම ක්ලාස් වලදී හම්බ වෙනවා. ඉතින් ඔය හම්බුනේ ආපහු මාස ගානකට පස්සේ. අපිට තිබ්බ ඉතින් මාස ගානක ඔපතුපු ටික කතා කරා. ඉතින් වෙලාව හැටියට වැස්සයි අයිස්ක්‍රීම් එක එකට නියමට ගලපුණා. ඔකද වැස්සේ හින්දා ඒ වෙලාවේ ෂොප් එකට වැඩි කරුවොත් ඇවිත් හිටියේ නෑ. කොටම කියවනම් ඔය ෂොප් එකට මිඩිය අපි තුන් දෙනා විතරයි. ඉතින් දැන් මම කියන්නේ දේ ගොඩක්ම හුදු ගෑන් ළමයින්ට. මොකද මත් ගෑන් ළමෙක්. ඉතින් අපි ගොඩක් වෙලාවට මොකක් හරි දෙයක් ගොඩාක් ප්ලෑන් කරලා ඒකට ලස්සන දේවල් හිතලා හිනමවලා මේ දේ මේ විදිහට වෙයි කියලා හිතනවා. බට් ඒ දේ පුංචි මහල් දෙයක් වෙනස් වුණොත් අපිට මාර විදිහට දුක හිතෙනවා. ඉතින් මගේ ගෑනු ළමයිනේ අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි දෙයක් කරනකොට ඒ දේ සම්පූර්ණයෙන්ම හරියන්න වගේම කොපියක් ගැන වරදින්නත් පුළුවන්. ඉතින් ඒ වෙලාවට අපි ඒ දේ ගැන දුක් වෙවි පසුතැවෙන්නේ නැතුව එතන ඔන්නද තේරුම් අරන් අපි දුක් නොවී ඉන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොම හරි ඉතින් අපි කතාවෙන් කතාව එන්නා මගේ තවත් යාළුවෙක් හම්බ වෙන්න. අපේ අක්කගේ ලීස්ට් එක නම් ගම් ගලල්ලා වගේ නාම නැතොත් මෙහෙම නිකන් හැමදාම. ඒ කියන්නේ කැම්පස් එකේ ගන්න ලස්සනම ගන්නම ඉන්නේ. ඉගෙන ගන්න හිස්ටරි එක කියන්නේ. එහෙනම් මාක් ගියාට පස්සේ අපේ එකේ මෙතන මැද කියන ටික තාන්න විදියක් නැහැ. තඩි ඕන් එකක් ගන්නවා. ඒ හින්දා මෙතන වොයිස් එකක් කරනවා. ආර්ට් එකේ තමයි ලස්සනම කොළඹ දැන් මාක් ගියාට පස්සේ වැඩි වෙයි. ඉතින් අපිත් රටේ තියෙන ඔබ ටික ඔක්කොම කතා කර ඇවිදගෙන ආවා. අලඟට පව් කියලා හිතනවනේ මගේ ගෙදර කට්ටිය. මොකද ඉතින් මේ මෙන්ටල් එක දැන් කොයි කාලයක් ඉන්න වෙලා. ඉතින් මට මේ ඇවිදගෙන යනකොට හිතච්ච දෙයක් තමයි බලන්නකො මේකගේ උස කියන එක. මේ මගේ යාළුවා මාරු මුසයි මට වැඩිය. මම හැමදාම කියනවා අපිනේ රහස් නැහැ කියනවකෝ කියලා. කො කියන්නේ? bye bye. Hai mo. ඔය ඉන්නේ මගේ අනිත් යාළුවා. එයාගේ බර්ත්ඩේ එක තිබ්බ හින්දා තමයි මම මේ සතියේ ගියාවත් හම්බ වෙන්න. මම ඉතින් අර ලියන පොත් ටික එහෙම මෙයාට ඕනිකව කියවන්න. ඔය ඉතින් මගේ ඕප තුටි හොයනවා. යටපත බලන ගාලුත් පොත. යටේ. ඒක කිච්චි කරලා. මෙයාත් කලින් දැනන් හිටියේ නෑ මම මෙහෙම පොත් තියෙනවායි අරකයි මේකයි කියලා වරලා. කොහොමද දැනගත්තට පස්සේ මෙයාට ඕන වැඩි කියවන්න. මොකද මම මෙයා ගැනත් මේකේ තැනක ලියලා තිබ්බා. ඔය තියෙන්නේ මම එයා ගැන ලියලා තිබ්බ ටික. මෙයාගේ අම්මා රටේ ඉඳියේ ඒක ඉතින් එයා දවසක් ආපු වෙලාවක චොක්ලට් පාර්සල් වගේ දීලා තිබ්බා. එයා මට ඒ දීපු ටික මම ඔගේ පිටිපස්සේ අලවලා තිබ්බා. වැඩේ කියන්නේ එයාට මතකත් නැහැ එයා දේව දුන්නේ කියලා. මෙයාටත් එන්න කියලා තිබ්බා අපි කලින් යාළුවොත් එක්ක ගිය කැෆේ එකටම. මම මොකක් හරි ඉඳ ආව ඇති ඉඳ අපි ඉතින් එයාගේ නැන්ද කඩේටම ගියා. බලන්න බිම ඉඳගෙන පොත බලන ලස්සන
ඔය උපදූප ටික දැනගන්න ඕන සතියක් තිස්සේ කනවා. මට ඉක්මනට ගෙනත් දෙන්න මට මේ ඉක්මනට ගෙනත් දෙන්න කියලා. මෙයා ඔය අහිංසකකමට වගේ ඔළුව නමන් හිටියට ඒ අහිංසකින්ද නෙවෙයි හලෝ වීඩියෝ කරනට ලැජ්ජාව. නැත්නම් මෙයාට වැඩි අපි දෙන හරිම අහිංසකයි. ඊට පස්සේ එයාත් එක්ක ටිකක් වෙලා කියව ඉඳලා අපි දෙන්න ගෙදර එන්න ආවා. ළමයි මං හිතන් හිටියේ මේ vlog එකේ වටෙන් ඇහෙන බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් දානවා කියලා. මට බස් එකේ නම් දාන්න බෑ. මොකද බස් එකේ දාලා තිබ්බ සින්දු ටික දැම්මොත් ඔයා මම අන්සබ්ස්ක්‍රයිබ් කරනවා. හැමදාමත් කියන්න වගේ මේක මගේ අක්කා වුණාට අක්කා වගේ නෙවෙයි ජීවිතේ ඇසිරෙන්නේ. ගෙදර එන්න බස් එකට නගින්න ටිකක් දුර එද්දී මම බලනකොට අක්කා මිසින්. ඊට පස්සේ මං එයා කොහෙද බලනකොට තමයි දැක්කේ කඩේකට වෙලා චිප්ස් එකක් ගන්නවා. මොනවා කරන්නද ඉතින්? ඒකත් තරම් ආවා. ඉතින් ගෙදර එන්නත් ටිකක් වෙලා යන එකේ අපි දෙන්න ඒකත් කකා අද දවසේම වෙච්ච දේවල් ටික ආපහු සරයක් කියවා. ළමයි මම තව එන ගමන් ෆාමසි එකට ගියා මට බෙහෙත් වගේක් ගන්න. තව ලව එකට ගියා මට පොඩි කොණ්ඩ කට්ටකුත් ගන්න. ඒ දෙකම රෙකෝඩ් කරන්න බැරුණේ ෆාමසි එකට ගිය වෙලාවේ නම් අනේ මන්ද එයා නිකන් ගැස්සුණා වගේ අපි දෙනවා දැකලා. මට ඉතින් රෙකෝඩ් කරන්න බෑ වගේ හිතුණා. ලව එකට ගිය වෙලෙත් මං හිතුවේ ගොඩක් සිරක හිටියා. ඉතින් මං ඒ දැන් දෙකම රෙකෝඩ් කළේ නෑ. මොකද තාම එළියට ගිහලා රෙකෝඩ් කරන්න ඉච්චා. අපි දෙන්න කන වේග හිතන. ඔය තියන්නේ අපේ ගමේ පුංචි වැව. ඒක උදේට මාරම ලස්සනයි මල් පිපිලා ඒක මාරම ලස්සනයි. බත් මේ වෙලාවේ නම් වහින්න වගේ ටිකක් අඳුරු කරලා නිසා ඒක ඉස්සෙල්ලා ලස්සනට පේන්නේ නැහැ. අනික සනේලේ මිදුවත් බෙදලා වගේ නිසා ඒක හරියට පේන්නේ නැහැ. බත් කොහොම හරි උතර මාරම ලස්සනයි. ආසාවෙන් ප්ලෑන් කරපු දවසක් මේ විදිහට හරිම සතුටින් ඉවරෙච්ච ගැන නම් මට ගොඩක් සතුටුයි. ඒ දවස්වලත් ඒක බෙදාගත්ත වෙච්ච එක ගැන මට තවත් සතුටුයි. ඉතින් අපි තවත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. ඉතින් අමතක නොකර ඔයාලට දැනුන හිටින දේවල් කමෙන්ට් එකකින් ලියාගෙන යන්න.